දිවයිනේ දැනට අපි දකිනවා මේ වර්ෂාපතනයේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ. නමුත් ඉදිරි දින කීපයේ විශේෂයෙන්ම අපි 14 වෙනිදායින් පස්සේ අපිට පේනවා දිවයින ආවට බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙමින් පවතින බව. එතන මේ කැළඹෙන ස්වභාවය අපිට ඍජු බලපෑමක් නැති වුණාට මේකේ වක්‍ර බලපෑම හේතු කොටගෙන දිවයින තුල තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් විශේෂයෙන්ම උදේ කාලෙත් මේ වර්ෂාපතනය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ தත්ත්වය අපි දැනට අපේ විශ්ලේෂණ වල පෙන්වු කරනවා. හැබැයි දිවයිනේ පහළ වායුගෝලයේ තමයි මේ කැළඹෙන ස්වභාවය තියෙන්නේ. හැබැයි මෙය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනකොට තමයි අපි සාමාන්‍යයෙන් අඩු පීඩන කලාප පීඩන අවපාත සහ සුළි කුණාටු බවට පරිවර්තනය වෙන්නේ. හැබැයි දැම්ම අපිට ඒ වගේ දෙයක් කියන්න අපහසුයි. හැබැයි කෙසේ නමුත් මට පේනවා 14 වෙනිදාන් පස්සේ දිවයින තුල තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න හැකියාවක් තියෙන බව. මොකක්ද ඇත්තටම මේක මේ සුළි කුණාටු තත්ත්වයක්ද නැත්නම් මොකක්ද ඇත්තටම තත්ත්වය? ඔව් ඇත්තෙන්ම කැළඹෙන ස්වභාවය තමයි ඉස්සල්ලාම එන්නේ. එතකොට කැළඹෙන ස්වභාවය තුළ ඒ හරියට වායුගෝලයේ තියෙන ජල වාෂ්ප එකතු වීමක් එනවා. හැබැයි ඊට පස්සේ මේ එකතු වෙන එක කැරකෙනකොට තමයි ඒ අවට තියෙන සුළං වේගයේ අණුව තමයි අපි තීරණය කරන්නේ අඩු පීඩන කලාපයක්ද පීඩන අවපාතයක්ද සුළි කුණාටුවක්ද කියන එක. කෙසේ නමුත් මට පැහැදිලිව පේනවා මේකේ වක්‍ර බලපෑම තුළ දිවයිනේ වර්ෂාපතනයේ 14න් පස්සේ සාමාන්‍යයෙන් 20 ගණන් දක්වාම අඩු වැඩි වෙමින් මේ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව. විශේෂයෙන්ම මේ A-level විභාගයේ තියෙනවා. මේ නිසා යම් කිසි විදිහක දැවන්ත බලපෑමක් වෙයිද කොහොමද? සාමාන්‍ය වර්ෂාපතනයේ වැඩිවීම තුළ එක දිගට වර්ෂාපතනයක් ලැබුණොත් සමහර ස්ථානවලට මේ වගේ ඒ කියන්නේ ගම් අතුරු වදුරු ඒ වගේ දේවල් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. නමුත් දැම්ම අපිට ඒක ප්‍රකාශ කරන්න අපහසුයි. හැබැයි අපේ ඉදිරි දින කීපය තුළදී අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවකින් නිකුත් කරන අනාවැකි පිළිබඳ ජනතාව අහුම්කම් දෙන එක තමයි වඩාත්ම සුදුසුම ක්‍රමවේදය. මේ වෙනකොට දැන් අපි දන්නවා පහුගිය දින කීපය කියන්නේ මීට සති 3කට පමණ පෙර ලංකාවේ තිබුණා සුළි කුණාටු තත්ත්වයක්. මේ තත්ත්වෙම වර්ධනයක්ද ඒ වගේම තත්ත්වයක්ද තියෙන්න තියෙන්නේ? ඔව් මේ මීට පෙර සති 3කට කලින් තිබ්බෙත් ලංකාව අවටින් ගිය සුළි කුණාටුවක්. හැබැයි දැනට මේක අපිට එහෙම සුළි කුණාටුවක් වෙනවා කියන තර්කයට යන්න බෑ. අපේ විශ්ලේෂණත් එක්ක තමයි අපි මේ தත්ත්වය පැහැදිලි කරන්නේ. හැබැයි මේක දැනට ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන පැත්තක් තමයි අපිට පෙන්눔 කරන්නේ. ඒක නිසා තමයි මම කියන්නේ පැහැදිලිව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දින කීපය තුළ නිකුත් කරන අනාවැකි පිළිබඳ ජනතාව අහුම්කම් දෙන්න කියන ඉල්ලීම අපි කාර්මිකව ඉල්ලා සිටිනවා.